everyone, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න හම්බුනේ. මොකද එක්සෑම් නිසා වීඩියෝ එකක් කරන්න හම්බුන්නේ නැහැ වැඩත් එක්ක. විෂන් බෝඩ් එකත් හදාගන්න බැරි වුණා. එක්සෑම් ඉවර වෙලා තමයි මම විෂන් බෝඩ් එකත් හදාුවේ. එහෙනම් අපි යමු දැන් මගේ විෂන් බෝඩ් එක හදන්න. ඉස්සෙල්ලාම විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා මම කියලා ඉන්න. විෂන් බෝඩ් එකක් කියන්නේ අපි අනාගතයේ ළඟා කරගන්න ඉලක්ක, සිහින, පින්තූර විදියට නැත්නම් වචන විදියට එකතු කරලා හදන බෝඩ් එකක්. මේක හැදුවම අපිට පේන තැනක තියාගන්න ඕනේ. එතකොට ඒක දකින වාරයක් ගානේ අපේ මයින්ඩ් එකට සිග්නල් එකක් යනවා මේ විදියට ඉන්නනම් මම වැඩ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ කියලා. ඔයා අනාගතයේ කරන්න ඉන්න ජොබ් එක කවුරු වෙන්නද කැමති, ඩ්‍රීම් වෙහිකල් එක, එඩියුකේෂනල් ගෝල්, ෆෝන් එකක්, මොටිවේෂන් වෙන දේවල්, සතුට, මේ වගේ ගොඩක් දේවල් මේ විෂන් බෝඩ් එකට ඇතුළු කරන්න පුළුවන්. ඔයාට අවුරුද්ද ගෙවිගෙන යනකොට තව මොන හරි ඩ්‍රීම්ස් තියෙනවා නම් ඒවත් ඇතුළු කරන්න පොඩ්ඩක් ඉඩ තියලා හදන්න. මොකද අවුරුද්ද මුලින්ම විතරක් නෙමෙයි අපිට හීන තියෙන්නේ. මම මේ හදන්නේ මගේ පළවෙනි විෂන් බෝඩ් එක. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिला नवतिला. ඉතින් අපේ හීන මේ විදියට දකිනකොට ඒවා මනසට කාවදිනවා ගොඩක් වැඩි. ඔයා කම්මැලි වෙන, ස්ට්‍රෙස් වෙන වෙලාවක මේ විෂන් බෝඩ් එක දිහා බලන්න. එතකොට හිතෙනවා මේ ඩ්‍රීම්ස් වලට යන්න කම්මැලි වෙලා බෑ කියලා. ඔයාගේ හීන හිතේ තියන් ඉන්නවට වඩා දැකලා මතක් කරගෙන ක්‍රියාවට ගන්න එකට තමයි මේ විෂන් බෝඩ් එක හදන්නේ. හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු කොහොමද මේ විෂන් බෝඩ් එක හදන්නේ? ඔයා ඉස්සෙල්ලාම 2026 අවුරුද්දට ඇචීව් කරගන්න හිතාන් ඉන්නේ ඉලක්ක ටික සටහන් කරගන්න. ඊට පස්සේ Pinterest එකෙන් ඒවට අදාළ පින්තූර ටික ඩවුන්ලෝඩ් කරගෙන ඒවා print out ගන්න. ඔයාලට මේක අලවනකොට කාඩ්බෝඩ් වගේ ඝනකම් දෙයක් ගන්න පුළුවන්. මම ගත්තේ ඝනකම ෆයිල් කවරයක්. මොකද මේක අවුරුද්දක් තියාගන්න ඕනි නිසා හොඳට හදන්න ඕනේ. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම්
සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. හැබැයි ඔයා හිතන් ඉන්නවා නම් මන් දැන් විෂන් බෝඩ් එකක් හැදුවා කියලා මේ දේවල් ඉබේ පහළ වෙයි කියලා හිතන් ඉන්නවා නම් වැඩක් නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම්. මොකද විෂන් බෝඩ් එකක් කියන්නේ මැජික් එකක් නෙමෙයිනේ. අපි වැඩ කරන තරමට තමයි අපේ විෂන් බෝඩ් එකේ තියෙන ඩ්‍රීම්ස් සක්සස් කරගන්න පුළුවන් වෙන්නේ. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ. හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි. වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි මනලෝල රංගසේනා හදේසියුම් වදහරා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුද්ද මුල විතරක් නෙමෙයිනේ අපිට ඩ්‍රීම්ස් එකතු වෙන්නේ. ඉතින් අවුරුද්ද මැදක් යනකොට අපේ ඩ්‍රීම්ස් එකතු වෙන්න පුළුවන් හින්දා වටේට ඉඩ තියාගන්න පුළුවන් ඒ එකතු වෙන දේවල් අලවන්න. හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ. හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ චූටි YouTube ෆැමිලි එකට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම දැන් නම් වීඩියෝ දිගටම දාන්න පුළුවන් වෙයි මොකද එක්සෑම් එකත් ඉවර නිසා. ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නැවතිලානේ. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ. හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි. So, final look is my vision board. වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye bye.